අයිබෝවන් මං ඔයාලගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් මුල් නැති වුණහම අතරමං වෙනවා. මේ කාරණේවා පිළිගන්නවද? ඇයි මුල් නැති වුණහම අතරමං වෙන්නේ? අද අපි මේ ජීවත් වෙන වටපිටාවේ අපි මේ සමාජ ක්‍රමය ඇතුලේ ගොඩක් වෙලාවට අපිට හම්බෙනවා අතරමං වෙච්ච මිනිස්සු. මේ මිනිස්සු ගොඩක් වර්තමානයේ තරුණ පරම්පරාව නියෝජනය කරන අය තමයි මේ විදිහට සමාජයේ අතරමං වෙලා ඉන්නේ. මේ අතරමං වෙන එකට හේතු තමයි මුලක් නැතිවීම. ඔවුන් ගොඩක් වෙලාවට පීඩණයෙන් ඉන්නවා, වෛරයෙන් ඉන්නවා, ක්‍රෝධයෙන් ඉන්නවා, ෂණික වේ දේවල් පිට කරනවා. ඔබටත් ඔබේ වටපිටාවත් එක්ක මේ වගේ අත්දැකීම් ඇති. සමහරක් විට ඔබ මේ වගේ කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඇයි ඔබට මෙහෙම වුණේ? හෝ ඔබ ළඟ ඉන්න අයට ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? ඇයි සමාජය ඇතුලේ ආර්ථික වශයෙන් වේවා, සමාජීය වශයෙන් වේවා ඇයි අතරමං වෙලා ඉන්නේ? අපේ සිංහල සිනමාවේ තියෙනවා හරි ලස්සන චිත්‍රපටියක් පාරදිගේ කියලා. මේකේ නළුවා වෙන්නේ සදාදරණීය අපේ නළුවා විජය කුමාර් තුංගයන්. ඔහු මේ චිත්‍රපටියේ එක්තරා තැනකදී මෙන්න මේ වගේ දෙබසක් කියනවා. ඔහු කියනවා අපි හැමෝම හරියට අහකට වීසි කරපු එඬරු දඬු වගේ. අපිට මුල් නෑ, අපිට වැල් නෑ. ඒත් අපිට දළු වෙනවා. අන්නේ කාරණේ අද සමාජයට ගොඩක් වෙලාවට වළංගුයි. ඉතින් මම මුලදිම කිව්වා මුලක් නැතිවීම තමයි මේ සමාජය ඇතුලේ අතරමං වීමට ගොඩක් අයට හේතු වෙලා තියෙන්නේ. සමහරක් අය කියනවා ජීවිතේ ගොඩක් දේවල් ඇචීව් කරලා තියෙනවා, ගොඩක් දේවල් ලබාගෙන තියෙනවා. හැබැයි ඔවුන් කියනවා මම නිකන් තනි වෙලා වගේ දැනෙනවා කියලා. මට මේ මොනවා තිබුණත් හිතේ සැනසීමක් නැහැ කියනවා. මේකට හේතුව තමයි මම අර කියපු මූල නැතිවීම. සමහරක් අය කියනවා මම මොන දේ කරත් හරියන්නේ නැහැ. මම මේ කරන හැම දේම වරදිනවා. මට තේරෙන්නේ නැහැ මේක. එතකොට වුන් යොමු වෙනවා විවිධ අන්ධ ඇදහිලි විශ්වාසයන් වෙත. ඇයි මෙහෙම වෙන්නේ? පිටිපස්ස ඇරලා බැලුවොත් ඇත්තටම මේ හැම දෙයකටම මුල වෙලා තියෙන්නේ ඒ හැමෝගෙම මූලයක් නැතිකම. හැබැයි මම මේ කියන මූලය මේ බැඳීමක මූලයක් ගැන නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ පුද්ගලයෝ විදිහට අපිට මේ සමාජේ ජීවත් වෙන්න, අපේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න අපි හරි ශක්තිමත් මූල පද්ධතියක් හදා ගන්න ඕනේ. අපි කියනවා බේස්මන්ට් එක දා ගන්න ඕනේ. අන්නේ බේස්මන්ට් එක තමයි අපේ මුල් වෙන්නේ. අපි කොහේ හරි තැනක අපේ මූල පද්ධතිය සවිශක්තිමත්ව හරියට තැම්පත් කරොත් අපිට එතනින් පටන් ගන්න ගමන සාර්ථක අවසානයක් දක්වා යන්න පුළුවන්. මේක මේ ආධ්‍යාත්මික ලෝක කතාවක් නෙවෙයි මම කියන්නේ. මේ ලෞකික ජීවිතේ, ප්‍රායෝගික ජීවිතය ඇතුලේ මිනිස්සුන්ට එදිනදා මුහුණ දෙන්න වෙන මේ අතරමං වීම, මම්මුලා වීම කියන කාරණේ. ඉතින් මුලක් නැති වුණාම තමයි මිනිස්සු මං මුලා වෙන්නේ. මග මුලා නොවි යන්න මේ මුල හරියට හදා ගන්න ඕනේ. ඉතින් ඔබ තවමත් මේ ජීවිතේ අඩු වයසක ඉන්න කෙනෙක් නම් අවුරුදු 18 20 එහෙම නැත්නම් 16 17 ඔබ දැන් ටිකෙන් ටික මේ ජීවිතේ තනිවම අරමුණු වලට යන්න දඟලන උත්සාහ කරන පුද්ගලයෙක් බවට පත් වීගෙන එනවා. මෙන්න මේ කාලේ තමයි ඔබ හරියට මුල යොදා ගන්න ඕනේ. ඔබේ මුල හරියටම සවිශක්තිමත් කරගන්න ඕනේ. අපි අර අපේ ගැමි භාෂාවේ කතාවක් තියෙනවනේ, මුල වැරදුනොත් හැමදේම වැරදෙනවා කියලා. මම කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. මම කියන්නේ ඔබේ අරමුණට යන්න ඔබ පටන් ගන්න තැන හරි ශක්තිමත් වෙන්න ඕනේ. ඒක පොඩි තරක් වෙන්න පුළුවන්. හැබැයි ඒක ස්ථාවර වෙන්න ඕනේ. මෙන්න මේ කියන කාරණේ ඔබ හොඳට තේරුම් ගත්තොත් ඔබේ ජීවිතේ මුල ඔබ හරියට හොයාගත්තොත්, මුල හරියට තියාගත්තොත් ඔයා මං මුලා වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න.
මේ සමාජයේ වෛරය වපුරන මිනිස්සු, එකිනෙකාට ක්‍රෝධ කරන මිනිස්සු, එකිනෙකාට වෛර කරන මිනිස්සු, හැම වෙලේම පීඩණයෙන්, කම්පනයකින්, දේශයකින් ඉන්න මිනිස්සුන් මේ හැම දෙනෙක්ම මම්මුලා වෙච්ච අය. මේ මම්මුලා වෙන්න හේතුව තමයි ඔවුන්ගේ මුල නැතිවීම. ඉතින් මේ කාරණේ හොඳට මතක තියාගන්න. ඔබ ජීවිතේ නැගිටින්න වෙරදරන කෙනෙක් නම්, මේ ඔබේ නියම කාලය නම්, ඔබ තනිවම ඔබේ ගමන යන්න උත්සාහ කරන කාලයක් නම් හොඳට මතක තියාගන්න. ඔබ මේ මොහොතේ ඔබේ මුල හරියට තියාගන්න. ඔබේ මුල ශක්තිමත්ව හදාගන්න. එතකොට ඔබ කවදාවත් මං මුලා වෙන්නේ නැහැ. එතකොට මං මුලා වෙලා පාරක් එහෙ මෙහෙ හොයාගෙන ජීවිතයේ ගමන පිස්සුවෙන් වගේ හැසිරෙන්න ඕන වෙන්නේ නැහැ ඔයාට. ඔයාගේ මුල හදාගන්න. මුල හදාගත්තාම අතරමං වෙන්නේ නැහැ. මං මුලා වෙන්නේ නැහැ ඔයා කවදාවත්. ඉතින් මේ පුංචි පණිවිඩය තනිමන්සලේ ඔයාලට අරගෙන එන්නේ අපි තාමත් ආදරෙන්. ඉතින් මේක ඔයාට අදාළ නොවුනත් ඔයාගේ ළඟ ඔයාගේ වටපිටාවේ කෙනෙක් ඉන්නවා නම්, මුල හොයාගන්න බැරුව දඟලනවා නම්, පුළුවන් විදිහකට ඔහුට උපකාර කරන්න මේ මුල ශක්තිමත්ව හදාගන්න. එහෙනම් අපි ගිහිල්ලා ඉන්නම්. ඔයාලට ජය වේවා. ඔබගේ අදහස් තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න අපිට. අපිත් එක්ක එකතු වෙන්න. ජය වේවා.